ඇවිදින්න බැරි දරුවෙක් ඉන්නවා නම් දන්න කියන තැනකවත් මේ වීඩියෝ එක පෙන්වන්න. ලංකාවේ හදනවා අපි විශේෂ වෝකර් වර්ග කීපයක් මේ ළමයිව ඇවිද්දා. I've come so far away from home. There's no way I'm turning back now. සමහර දරුවෝ ඉන්නවා ඉන කොටස බැලන්ස් නැහැ. එතකොට අපි එයාට වෙනම හිප් සපෝට් එකක් දීලා ඉනට සපෝට් එකක් දීලා තමයි ඇවිද්දවන්නේ. ෆෝරම් සපෝට් එකකුත් දීලා ඉනට සපෝට් එකකුත් දීලාත් ඇවිද්දවන්න බැරි දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට අපි පාවිච්චි කරන්නේ බොඩි වේට් සපෝට් කියන උපකරණය. දැන් මේකෙදි ළමයා එල්ලලා තමයි ඇවිද්දවන්නේ. එතකොට අපිට අවශ්‍ය බර ප්‍රමාණය එයාගේ කකුල් වලට දෙන්න පුළුවන්. දැන් ළමයාගේ ඇඟේ බර ළමයාට ගන්න බැරි වෙලාවකදී අපි මේ දරුවට ෂීට් එකක් හයි කරනවා වෝකරකට. ඇවිදින්න පුළුවන් වුණාම සමහරක් විට මේක ගලවලා අයින් කරන්න පුළුවන්. දරුවාගේ ශරීර ප්‍රමාණය වැඩි වෙද්දි මේ සියලුම කොටස් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ එක වෝකර් එකකට කොච්චර ඔප්ෂන් සෙට් කරලා තියෙනවද බලන්නකෝ. දරුවට අල්ලගන්න හැන්ඩල්ස් දෙකක් තියෙනවා. අත් දෙක තියාගෙන යන්න ෆෝරම් සපෝට් එකක් තියෙනවා. ඊට අමතරව ඉනට පොන්දට වෙනම සපෝට් තියෙනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා ඇවිදිනකොට කකුල් පැටලෙනවා. ඒ දරුවන්ට අපි වෙනම බෙල්ට්ස් දානවා මේකට. ඊට අමතරව එළියේ අරන් යන්න පුළුවන් විදිහට රෝද දාලා තමයි හදලා තින්නේ අපි ලංකාවේ පරිසරයට ගැලපෙන විදිහට. දැන් අපි දරුවන්ට මේ උපකරණ හදන්නේ ඒ දරුවාගේ ආබාධ තත්ත්වය සහ මේ උපකරණ පිළිබඳව හරිම විද්‍යාත්මක දැනුමක් සහිතව තමයි. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ මේවා හදනවා කියලා මිනිස්සු දන්නේ නැහැ. දැන් ඔබ දන්න දැනක කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඇවිදින්න බැරි මේ වීඩියෝ එක පෙන්වන්න. ඒක ලොකු දෙයක් ඒ දෙමව්පියන්ට.